අන්නාසි කෑවන ඔබේ කතනිත මෑයි ඒකට හේතුව මේකයි. ඔබ දන්නවාද අන්නාසි කෑවම කටේ දැවිල්ල හිරිවැටීමක් හෝ කට කසනවා වගේ දැනිලා තියෙනවද. ඒකට හේතුව අන්නාසිවල තියෙන ප්‍රොමිලේන් කියන ස්වභාවික එන්සයිමය. ඉතින් මේ එන්සයිමය ප්‍රෝටීන් බිඳ දමන නිසා ඔබේ කටේ මෘදු පටකවලට තාවකාලිකව බලපෑම් කරනවා. ඒ නිසා තමයි අන්නාසි කෑවම කටේ පොඩි දැවිල්ලක් දැනෙන්නේ. හැබැයි ඉතා අධික ලෙස අන්නාසි කෑවොත් කටේ තුවාල, දිව දැවිල්ල හෝ තොල්වල අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන්. සමහර අයට ආසාත්මික ප්‍රතික්‍රියාවක් ඇතිවිය හැකියි. නමුත් සාමාන්‍ය ප්‍රමාණයෙන් කෑවොත් බොහෝ දෙනෙකුට මෙය අනතුරුදායක දෙයක් නෙමෙයි. ඉතින් අපි අන්නාසි කනවා කියලා හිතුවට ටික වෙලාවකට අන්නාසිත් අපිව කනවා වගේ දැනෙන්නේ නැද්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න.